සුබදෝසක් කියලා පිළිගන්න අදත් ඔයාලා හැමෝටම ඉතින් පොඩි කාලයකට පස්සේ තමයි අලුත් වීඩියෝවක් ඔයාලට අරන් එන්න පුළුවන් උනේ. තිබ්බ පොඩි ප්‍රශ්න කිහිපයක් නිසා මට වීඩියෝ ගේන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඉතින් අද ඉඳලා දිගට වීඩියෝස් අරන් එන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔන්න අද ගෙනල්ලා තින්නේ ඔයාලට සෑහෙන වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් කාලයකට පස්සේ මම ඇෆිලියේට් මාකටිං ගැන තවත් අලුත් වීඩියෝ එකක් අරන් එවලා තිනවා. මෙතනදී ඇෆිලියේට් මාකටිං කරන්න තියෙන ඔයාලට Amazon කියන වෙබ්සයිට් එකේ. ඉතින් ඔයා දන්නවා ඇති ඔයා පාවිච්චි කරලත් ඇති මේ Amazon කියන වෙබ්සයිට් එක. ඉතින් මේකෙදී අපිට පුළුවන් අරස් AliExpress වගේ සයිට් එකක් තමයි මේ Amazon කියන්නේ. ඉතින් මේක හරහා අපිට පුළුවන් ඔන්ලයින් බඩු ගෙන්නන්න. ඉතින් ඒ වගේ ප්‍රොඩක්ට්ස් එහෙම ගෙන්නලා අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙබ්සයිට් එකක් තමයි මේ Amazon කියන්නේ. ඉතින් මේක හරහා මුදල් උපයන්න තමයි අද අපි යන්නේ. ඉතින් මේක ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙ ගොඩක් අය මුදල් උපයන සාර්ථක ක්‍රමයක්. ඒක නිසා තමයි මට ඔයාලට මේ වීඩියෝ එක අරගෙන හිතුනේ. ඉතින් මෙතනදී මම මේ වීඩියෝ එකෙන් කතා කරන ඔයාලට අවශ්‍ය හැම කරුණක්ම කොහොමද අපි account එකක් හදාගන්නේ, payment method එක අපි කොහොමද ඇඩ් කරගන්නේ, මේ වගේ සම්පූර්ණ විස්තරයක් මම අද මේ වීඩියෝ එකේ කතා කරනවා. ඉතින් වීඩියෝ එක වෙනදා වගේම ඔයාලට සෑහෙන වැදගත් ඒ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. යාළුවන්ටත් වැදගත් වෙයි කියලා මේ වීඩියෝ එක ඔයාලට හිතෙනවා නම් අනිවාර්යයෙන්ම share button එක click කරලා යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් අපි වැඩි කතන්දර නැතුව කතා කරමු කොහොමද අපි මේ වෙබ්සයිට් එක කරා සාර්ථක ලෙස මුදල් උපයන්නේ කියලා. හරි, අපි accounts හදන්න කලින් මම ඔයාලට සරල පැහැදිලි කිරීමක් මේක ගැන පොඩ්ඩක් කියලා දෙන්න. ඉතින් මෙතනදී affiliate marketing කියන්නේ මොකක්ද කියලා මම මුලින්ම කියලා දෙන්න නොදන්නයි මේ වීඩියෝ එක බලන නිසා. ඉතින් affiliate marketing කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි හිතමුකෝ මෙහෙම යම්කිසි ගයක් තියෙනවා කොතන හරි. ඒ ගෙදර සාමාන්‍යයෙන් විකුණන්න දාලා තියෙන අපි හිතමුකෝ ලක්ෂ 10කට කියලා. සාමාන්‍යයෙන් ඒ ලක්ෂ 10ට තියෙන ගෙදර ඔයාට පුළුවන් ලක්ෂ 15ක් කියලා ඔයාගේ වෙබ්සයිට් එක හරි යම්කිසි තැනක දාලා ඔයාට පුළුවන් ඒ ගෙදර ලක්ෂ 15ට විකුණන්න. එතකොට ඒ හරහා ඔයාට ලක්ෂ 5ක කමිෂන් එකක් එනවා. මොකද ගෙදර වටිනාකම ලක්ෂ 10යි. ඔයා වැඩිපුර ලක්ෂ 5ක් තියාගෙන තමයි ගෙදර විකුණන්නේ. එතකොට ඒ ඔයාට එන ලක්ෂ 5 ඔයාගේ ප්‍රොෆිට් එක. ඉතින් ඒ වගේ දෙයක් තමයි සරලව ඇෆිලියේට් මාකටිං කියලා කියන්නේ. මම ඔයාට ලේසි වෙලේ තමයි පැහැදිලි කරේ. ඉතින් සාමාන්‍යයෙන් මේකට බ්‍රෝකර් සිස්ටම් එකක් වගේ කියලාත් ගන්න පුළුවන්. ඉතින් බ්‍රෝකර් කෙනෙක් කරහා විකුණනවා වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේ වගේ දෙයක් තමයි සරලව ඇෆිලියේට් මාකටිං හරහාත් වෙන්නේ. ඉතින් යම්කිසි වෙබ්සයිට් එකක තියෙන ප්‍රොඩක්ට් එකක් හරි මොකක් හරි දෙයක් ඔයාට පුළුවන් ඔයාගේ ක්‍රමයකට විකුණන දෙයින් කමිෂන් එකක් ඔයාට එනවා. මේක තමයි සරලව ඇෆිලියේට් මාකටිං කියලා කියන්නේ. ඉතින් අද අපි කරන්න යන්නේත් ඒක තමයි. ඉතින් අපි කරන්නේ ට්‍රෙන්ඩින් ප්‍රොඩක්ට්ස් කිහිපයක් හොයලා මේ ප්‍රොඩක්ට්ස් ඔයාගේම විදිහකට සෙල් කරන විදිහකට තමයි හදන්න යන්නේ. ඉතින් හරි, වෙනදට අපි කතා කරන ඇෆිලියේට් මාකටිං සයිට්ස් වල ඒ සයිට් එක ඇතුළෙන්මනේ අපිට විකුණන්න තියෙන මේ ප්‍රොඩක්ට් එක. ඉතින් මේක එහෙම නෙමෙයි. මේකේ අපිට පුළුවන් Amazon එකේ තියෙන ප්‍රොඩක්ට් එකක් වෙනත් වෙබ්සයිට් වල දාලා විකුණන්න. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් අපිට පුළුවන් Amazon එකේ තියෙන ඔරලෝසුවක් අපිට පුළුවන් printers එකේ ගෙනල්ලා ෆොටෝ එකක් විදියට දාලා description එකක් දාලා ඒක sell කරන්න. මෙන්න මේ වගේ සරල ක්‍රමයකට අපිට පුළුවන් ඔයාගේ product එක ඉක්මනින්ම විකුණ ගන්න මේ Amazon එකේ තියෙන. ඉතින් මේ ක්‍රමය නිසා ඔයාට පුළුවන් ඉක්මනින්ම ගොඩක් ලොකු පිරිසක් ඔයාලගේ affiliate link එක හරහා ගෙන්නගෙන ඒ product buy කරන්න පොළඹවන්න. ඒ හරහා ඔයාට ලොකු commission එකක් ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා සරලව මම අද කතා කරන දේ ගැන අවබෝධයක් ඔයාට නැති කියලා. එහෙනම් අපි අද වීඩියෝ එකට ගිහලා බලමු අපි මේ Amazon Associate හරහා කොහොමද අපි හරියටම affiliate marketing කරන්නේ කියලා. හරි. ඉතින් මුලින්ම ඔයා කරගන්න ඕන ඔයාලගේ වැඩ කරන browser එකක් මේ විදිහට open කරගන්න ඕනේ. ඉතින් ඔයා phone එකෙන් කරන කෙනෙක් නම් ගැටලුවක් නැහැ. phone එකකින් වුණත් ඔයාට මේ වැඩේ කරගන්න පුළුවන්. phone එකෙන් ඔයා desktop mode එක දාලා මෙන්න මේ විදිහට ඔයාගේ Google Chrome browser එක open කරගන්න. ඉතින් ගොඩක් වෙලාවට මම Chrome browser එක පාවිච්චි කරනවා. ඔයා පාවිච්චි කරන browser එකක් ඔයාට මේ විදිහට open කරගන්න පුළුවන්. හරි. ඉතින් මෙන්න මෙතන අපිට URL කියලා තැනක් තියෙනවා. ඉතින් මෙන්න මෙතනදී ඔයා search කරගන්න ඕනේ Amazon Associates කියලා තමයි ඔයා search කරගන්න. ඉතින් මම search කරගන්න විදිහටම search කරගන්න. නැත්නම් ඔයාලට description එකේ මම මේ වීඩියෝ එකට අවශ්‍ය හැම link එකක්ම දාලා තිනවා. ඔයාලට මේ links click කරලා ගිහලා අදාළ sites වලට යන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම Amazon Associate කියලා මේ විදිහට search කරගන්නවා. හරි. ඉතින් මේ විදිහට Amazon Associate කියලා මේ විදිහට search කරගත්තට පස්සේ අපිට මේ විදිහට පළවෙනිට website එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක affiliate marketing කරන්න පුළුවන් Amazon website එකේම කොටසක්. ඉතින් මේකෙදී අපිට මේ site එක ඇතුළට යන්න පුළුවන්. යන්න කලින් ඔයාලට මේ site එකේ තියෙන විස්තර ටික ඔයාලට මේ විදිහට information විදිහට යාලා දීලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට idea එකක් ගන්න පුළුවන් මොකද්ද මේ website එකකින් වෙන්නේ කියලා. ඉතින් ඔයාට මේක අනිවාර්යයෙන්ම කියවලා පොඩ්ඩක් idea එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාට කියවන්න තේරෙන්නේ නැත්නම් මේක Google Translate එකක් හරි දාලා
මේක වෙබ්සයිට් එක අයිඩියා එකක් ගන්න. මොකද අපි යම්කිසි වෙබ්සයිට් එක මුදල් උපයන්න බලාපොරොත්තු වෙනවා නම් අපිට ඒ වෙබ්සයිට් එක ගැන හොඳ අයිඩියා එකක් තියෙන්න ඕනේ. ඉතින් මම කියන දේම විතරක් නෙමෙයි ඔයාටත් පුළුවන් මේ දේ ට්‍රාන්ස්ලේට් එක දාලා පොඩ්ඩක් කියවලා බලන්න. හරි. ඉතින් වෙබ් එකට ආව ගාම ඔයාට බලා ගන්න පුළුවන් පොඩි බේසික් ස්ටෙප් 3ක් තමයි මෙයාලා කියන්නේ මේ විදිහට තියෙනවා කියලා. ඉතින් sign up, recommend, earn. ඉතින් මේ වගේ පොඩි ස්ටෙප්ස් 3ක් එයාලා දීලා තියෙනවා. හරි. ඉතින් මෙතනදී ඔයාට බලා ගන්න පුළුවන් sign in කියලා බටන් එකක් තියෙනවා. මේ උඩම තමයි තියෙන්නේ. ඔයාට බලා ගන්න පුළුවන් මේක ක්ලික් කරගන්න. නැත්නම් මෙන්න මෙතන තියෙනවා sign up කියලා බටන් එකක්. මේ දෙකෙන් ඕන එකක් ඔයාට ක්ලික් කරගන්න පුළුවන්. මම මෙතනදී මේ sign up කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරගන්නවා. ඉතින් මෙහෙම ක්ලික් කරගත්තට පස්සේ මේ විදි ඉන්ටර්ෆේස් එකකට එනවා. මෙතනදී කියන්නේ ඔයාලට කලින් මේ වෙබ්සයිට් එකේ account එකක් හරි මොකක් හරි තියෙනවා නම් ඔයාට පුළුවන් ඔයා account එක හදපු phone number එක හරි email address එක හරි මෙතනට පාවිච්චි කරලා automatically continue button එක දීලා log in. අපි දැන් මේ වෙබ්සයිට් එකේ අලුතෙන්ම account එකක් හදාගන්නේ. මම හිතනවා ඔයාට account එකක් නැතුව ඇති කියලා. ඒ නිසා මම basic තැනේ ඉඳලා තමයි මුල ඉඳලා පිළිවෙලට කියලා දෙන්නේ ඔයාට. හරි. මෙන්න මෙතන තියෙනවා create your Amazon account කියලා බටන් එකක් මේ තියෙන්නේ. ඉතින් මේක ක්ලික් කරගන්න. හරි. මේක ක්ලික් කරගත්තට පස්සේ අපිට පොඩි ඇප්ලිකේෂන් එකක් එනවා. සාමාන්‍ය ෆෝම් එකක්. ඉතින් මේක ෆිල් කරන විදිය මම කියලා දෙන්නම්. ඉතින් මෙතනදී ඔයාගේ නම දෙන්න තියෙනවා, ඊමේල් ඇඩ්‍රස් එක, පාස්වර්ඩ් එක. ඒ පාස්වර්ඩ් එක ආයි පාරක් දෙන්න තියෙනවා. මම දැන් මේක ෆිල් කරගෙන පොඩ්ඩක් ඔයාට ආයි පාරක් පැහැදිලි කරලා දෙන්න. හරි. ඔයාට බලා ගන්න පුළුවන් මම දැන් මේක ෆිල් කරගත්තා. මෙතනදී මම මගේ නම පාවිච්චි කරා, ඊළඟට ඊමේල් ඇඩ්‍රස් එක පාවිච්චි කරා, ඊළඟට පාස්වර්ඩ් එක පාවිච්චි කරා. කැරක්ටර්ස් 6ක පාස්වර්ඩ් එක පාවිච්චි කරාට සහ ස්ට්‍රෝම් පාස්වර්ඩ් එක මෙතනින් දෙන්න. ඉතින් ඔටෝමැටිකලි නැත්තම් මෙයාලා මෙතන පාස්වර්ඩ් එක අපිට සජෙස්ට් කරලා දෙනවා. ඒක පාවිච්චි කරත් ගැටලුවක් නැහැ. හරි. ඊළඟට මෙන්න මෙතන තියෙනවා create your Amazon account කියලා බටන් එකක්. මේ තියෙන්නේ. මෙන්න මේක ක්ලික් කරගන්න. මේ ක්ලික් කරගත්තට පස්සේ මේ විදිහට ඔයාගේ ඊමේල් එක වෙරිෆයි කරන්න ඔයාගේ ඊමේල් එකට පොඩි OTP කෝඩ් එකක් එනවා. මේ OTP කෝඩ් එක ඔයාට පුළුවන් මෙන්න මෙතන ටයිප් කරගන්න. මම දැන් මගේ ඊමේල් එකට යනවා. මේ විදිහට ඊමේල් වලට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට Amazon එකෙන් අපිට වෙරිෆිකේෂන් ඊමේල් එකක් ඇවිල්ලා තියෙනවා. මම මේකට ගිහිල්ලා ඒ OTP කෝඩ් එක ගන්නවා. හරි. මේ විදිහට මේ OTP එක මම මේ විදිහට කොපි කරගෙන ඇවිල්ලා Amazon site එකේ මේ විදිහට මෙන්න මෙතන paste කරගන්නවා. හරි. මම හිතනවා පැහැදිලි කියලා. ඊළඟට මෙන්න මෙතන තියෙනවා create your Amazon account කියලා තැන. මෙන්න මේක ක්ලික් කරගන්න. හරි. මේ ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තව ෆෝම් එකක් අපිට ෆිල් කරගන්න එනවා. හරි. මෙන්න මෙතනදී තමයි පොඩි විස්තර ටිකක් අපි දෙන්න ඕනේ. හොඳට වීඩියෝ එක බලාගෙන ඉන්න. මොකද එක තැනක් හරි අපහැදිලි වුණොත් ඔයාට මේක ඉස්සරහට වෙන දේවල් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට මම කියන දේවල් පොයින්ට් එකක් පාසා අහගෙන ඉන්න. හරි. ඔන්න මම මේ ඇප්ලිකේෂන් එකත් මෙතනදී ෆිල් කරගත්තා. මෙතනදී මම මගේ සම්පූර්ණ නම පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට මගේ ඇඩ්‍රස් ලයින් 3 ෆිල් කරන් තියෙනවා. ඉතින් මෙතනදී ඇඩ්‍රස් ලයින් 1 එකේ ඔයාගේ ඇඩ්‍රස් එකේ අංකය දෙන්න. ඊළඟට දෙවෙනි ඇඩ්‍රස් ලයින් එකේ ඔයා ඉන්න ගම හෝ ඔයා ඉන්න නගරය දෙන්න. ඊළඟට තුන්වෙනි එකේ ඔයාගේ සිටි එක. ඉතින් මෙතනදී 3 ෆිල් කරගන්න අවශ්‍ය නැහැ. 2ක් ෆිල් කරගත්තා නම් ඇති. ඔයාගේ ඇඩ්‍රස් එක තියෙන පිළිවෙලට මේක ෆිල් කරගන්න. සිටි එකට බදුල්ල කියලා මම පාවිච්චි කරලා තියෙනවා. මම බදුල්ලේ ඉන්න නිසා ඉතින් ඔයාගේ සිටි එකේ නේම් එක මෙතනදී දෙන්න. එතකොට ස්ටේට් එක මම ඌව කියලා තියලා තියෙනවා. ඉතින් ඔයාගේ පළාත මෙතනදී දෙන්න. ඊළඟට zip code එක. ඒ කියන්නේ postal code එක. ඉතින් ඔයා දන්නවා හැමදාම මම කියලා දීලා තියෙනවා කොහොමද මේ postal code එක හොයාගන්නේ කියලා. ඉතින් ඔයාගේ සිටි එකේ නේම් එකයි postal code කියලා ගහුවට පස්සේ Google එකේ ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට මේ විදිහට මම බදුල්ල කියලා සර්ච් කරගන්නවා. බදුල්ල කියලා සර්ච් කරගෙන මෙන්න මෙතන postal code කියලා මේ විදිහට සර්ච් කරගත්තාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ බදුල්ලේ postal code එක. ඉතින් ඒක තමයි මම අර ඇප්ලිකේෂන් එක ෆිල් කරද්දි මෙතන පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ postal code එක පාවිච්චි කරන්න. ඊළඟට මෙතනදී ඔයාගේ country එක දෙන්න පුළුවන්. ඊළඟට phone number එක දෙන්න. ඊළඟට මෙන්න මෙතනදී ටික් දෙකක් දාන්න දැනක් තියෙනවා. මෙන්න මෙතනදී හොඳටම ඔයා දාන්න ඕනේ මෙන්න මේ පළවෙනි එකට ටික් එක. දෙවෙනි එකට දාන්න එපා. පළවෙනි එකට දාගන්න. හරි. මම හිතනවා ඇප්ලිකේෂන් එක ෆිල් කරන එක ගැටලුවක් නැතුව ඔයාට පැහැදිලි කියලා. ඊළඟට මේ next button එක ක්ලික් කරගන්න. ඊළඟට මෙන්න මෙතනදී පොඩි දේවල් ටිකක් තියෙනවා. ඉතින් මෙතනදී අපිට අපේ වෙබ්සයිට් එකක් හරි බ්ලොග් එකක් හරි නැත්නම් වගේ Facebook page එකක් හරි මොකක් හරි දෙන්න තියෙනවා. මෙතනදී ඔයාට නැත්නම් app එකක් තියෙනවනම්
ඔය ඇප් එකක් හදලා තියෙනවා නම් ඒ ඇප් එකේ link එක මෙතන දෙන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මෙතන මට ඇප් එකක් දැන්ට නැති නිසා මම මේ විදිහට මගේ YouTube channel එකේ link එක හරි මගේ Facebook page එකේ link එක හරි මට මෙතනදී පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට මම මගේ YouTube channel එකේ link එක copy කරගෙන ආවිලා මෙතන paste කරා. ඊළඟ මේ add button එක click කරාට පස්සේ automatically මෙතන box එකට මගේ YouTube channel එකේ link එක add වෙනවා. ඉතින් ඔයාට මෙතන YouTube channel එකක් වෙන්න අවශ්‍ය නැහැ. Facebook page එකක් වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ මොකක් හරි TikTok account එකක link එකක් වෙන්න පුළුවන්. මොකක්ම හරි කමක් නැහැ දෙයක් මෙතනට add කරන්න. ඊළඟට මෙන්න මෙතන තියෙනවා next button එක මේ තියෙන්නේ. මේක click කරගන්න. හරි ඊළඟට ඔයාට මෙතන ටික් එකක් දාන තැනක් තියෙනවා මෙතනදී අහන්නේ ඔයාගේ මේ social media ඔයා මෙතන දාපු link එකෙන් ගිහිල්ලා ඔයාගේ videos බලන්නේ 13ට අඩු අයද නැත්නම් 13ට වැඩි අයද කියලා. ඉතින් මගේ YouTube channel එකේ ගොඩක් video බලන 13ට වැඩි අය නිසා මම මෙතන no කියලා දී ගන්නවා. ඉතින් ඔයත් අනිවාර්යයෙන්ම no කියලා දෙන්න. ඊළඟට මෙන්න මෙතන confirm කියලා button එකක් බලා ගන්න පුළුවන්. මේ confirm කියන button එක click කරගන්න. ඊළඟට තව පොඩි විස්තර ටිකක් මෙන්න මෙතනදී දාගන්න ඇවිල්ලා තියෙනවා. හරි ඔන්න මම මෙතනදී තියෙන විස්තර ටික fill කරගෙන තියෙනවා. ඉතින් මෙතනදී මුලින්ම ඔයාගේ store එකට name එකක් දෙන්න ඕනේ. ඉතින් ඔයා affiliate program එක run කරන්න හිතාගෙන store එකේ name එක. ඉතින් මෙතනදී මම Scrappy store කියලා දීලා තිනවා. ඒ වගේම පොඩි අංක දෙකක් තුනක් වගේ පාවිච්චි කරන්න පුළුවන් ඔයාට මේ store එක කියන එක ඉස්සරහින් මම මේ විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට මෙතනදී අපි මොකද්ද create කරන්න කියලා අහනවා. ඒ කියන්නේ අපි මෙතනදී product review එකක් කරන්නේ. ඒ නිසා මම මෙතන product review කියලා දීලා තියෙනවා. ඊළඟට මම content or niche website කියන එකට දීලා ටික් එක දාගෙන තියෙනවා. ඊළඟට ඔයාට මෙන්න මෙතනදී පොඩි code number එකක් ඇවිල්ලා තිනවා. මේ code number එක බලාගෙන මෙන්න මෙතන type කරන්න තමයි තියෙන්නේ. මේක හරියටම type කරගන්න. ඊළඟට මෙන්න මෙතන තියෙනවා agree වෙන්න ටික් එකක් දාන්න බටන් එකක්. ඒ කියන්නේ මෙයාලගේ මේ program එකේ agreement එකට අපි accept කරනවද කියලා තමයි මෙන්න මෙතන ටික් එකක් දාන්න තියෙන්නේ. ඉතින් මම ඔන්න ඒකත් දාගත්තා. ඊළඟට හරි finish button එක click කරගත්තට පස්සේ ඔන්න ඔයාගේ account එක සාර්ථක ලෙස හැදුනා කියලා ඔන්න අපිට message එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේම ඔයාලට මෙතනදී ඔයාගේ associate ID එකත් බලා ගන්න පුළුවන්. හරි ඔන්න දැන් අපි මෙතනිනුත් ඉස්සරහට යනවා. මෙන්න මෙතනදී මම මෙන්න මෙතන later කියන button එක click කරගන්නවා. මේක click කරගත්තට පස්සේ ඔන්න අපේ Amazon Associate dashboard එකට මෙන්න මේ විදිහට අපි ඇවිල්ලා තියෙනවා. හරි ඉතින් මෙන්න මෙතනදී මේ උඩ red mark එකට ඇවිල්ලා තිනවා tax form එකක් fill කරගන්න. ඉතින් මේක විශේෂයෙන්ම දැම්ම fill කරගන්න අවශ්‍ය නැහැ. ඔයාට මේකේ වැඩ කරන් යනකොට අන්තිමට ඔයා payment එක ගන්නකොට tax form එක fill කරගත්තට ගැටලුවක් නැහැ. tax form එක fill කරන විදිහ මම කලින් වීඩියෝ එකෙත් කරලා තියෙනවා. Adobe stock ගැන කරපු වීඩියෝ එකේ කරලා තියෙනවා. ඉතින් මේ form එකම තමයි මෙතනත් fill කරන්න තියෙන්නේ. ඉතින් අපි අනිත් දේවල් ගැන කතා කරමු මුලින්ම. ඉතින් මෙතනදී ඔයාට මේ විදිහට dashboard එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට dashboard එකේ තියෙන ඔයාට එන earnings, ඔයාගේ affiliate link එක click කරලා කොච්චරයි ගිහිල්ලා තියෙනවද, ඔයාලගේ commission එක, ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන්. click rate එක, ඔයාගේ link එක click කරලා කොච්චර ප්‍රමාණයක් මේකට ඇවිල්ලා තියෙනවද. ඉතින් මේ වගේ overview එකක් ඔයාට මෙතනදී බලා ගන්න පුළුවන්. හරි ඊළඟට අපි යන්න ඕනේ අපිට හොඳ product එකක් හොයාගන්න. උදාහරණයක් විදිහට trending product එකක් අපි හොයා ගන්න ඕනේ. මොකද එතකොට ඒ trending product එක buy කරන කට්ටියක් ගන්න තමයි අපිට මෙතනදී income එකක් generate වෙන්නේ. මම හිතනවා පැහැදිලි කියලා. ඉතින් අපි trending product එකක් හොයා ගන්න ගොඩක් ලේසි. අපිට sites ඕන තරම් තියෙනවා. ඉතින් මම ඔයාලට site එකක් කියන්නම්. ඉතින් මේ site එකට ගිහලා ඔයාලට trending products හොයා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මේ site එකේ නම තමයි Trends Printers කියන්නේ. ඉතින් අපි මේ trend printers කියන site එක හරහා අපිට පුළුවන් trending product එකක් නැත්නම් trending යන දෙයක් ඕනම දෙයක් හොයාගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට type කරගන්නවා trends printers කියලා. ඉතින් මම මේ විදිහට printers trends කියලා මේ විදිහට site එකට ඇවිල්ලා මේ විදිහට මේක click කරගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට දැන්ට trending යන products අපිට මේ විදිහට මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් මේ nails කියන්නේ ගොඩක් වෙලාවට හොඳ trending යන product එකක්. ඒ කියන්නේ නියපොතු වල අර උඩ තියෙන නිකන් අර ස්ටිකර්ස් වගේ අමුතු අලවන જાතියක්. ඉතින් මේක ගොඩක් වෙලාවට හැම රටකම වගේ ගොඩක් famous. ඉතින් අපිට මේ වගේ product එකක් කරන්න පුළුවන් නම් ඔයාගේ affiliate link එකෙන් ගොඩක් අය ඇවිල්ලා register වෙන්න chance එකක් තියෙනවා. ඒ නිසා අපි මෙන්න මේක select කරගමු. ඉතින් ඔයාට තව දේවල් හොයන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේක site එකට log වෙන්න පුළුවන්. ඉතින් log වෙන්න ගොඩක් ලේසි. sign up button එක click කරා. ඊළඟට ඔයාට මෙතනදී account එකක් හදාගෙන නිකම්ම log වෙන්න තමයි තියෙන්නේ. ඉතින් මම මේ විදිහට දැන්ට log වෙන්නේ නැහැ. මේ විදිහට මම මෙතනදී trending product එකක් මේ විදිහට අරගෙන මේ මාසේ trending products කීපයක් තමයි මෙතනදී තියෙන්නේ. මේක අරගෙන ඊළඟට මම යනවා amazon.com එකට. ඉතින් අපි දැන් ගියේ ඉස්සෙල්ලා Amazon Associate එකටනේ.
අපි දැන් යන්න ඕනේ amazon.com එකට. ඉතින් ඒකත් ලේසි ඔයාලට මේ විදිහට amazon කියලා සර්ච් කරගත්තට පස්සේ amazon.com එක ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට. මේක මේ විදිහට ක්ලික් කරගන්න. හරි. මේ ක්ලික් කරගත්තට පස්සේ automatically අර අපි හදාගත්ත account එක මේකට connect වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ අපේ හදාගත්ත name එක ඒ ටික තියෙනවා. මේ තියෙන්නේ locations ඒ ටික ඔක්කොම change වෙලා automatically මෙතන හැදිලා තියෙන්නේ. ඉතින් අපිට දැන් මේ විදිහට මෙන්න මෙතන අර අපි copy කරගෙන ආව nails කියන එක මෙන්න මේ විදිහට paste කරගන්න තමයි තියෙන්නේ. හරි. paste කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ product එක කොච්චර දුරකට විකිනිලා තියෙනවද. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් 77000ක් මේක විකිනිලා තියෙනවා 99600. ඉතින් මේ වගේ ගොඩක් ලොකු ප්‍රමාණ විකිනෙන හොඳ product එකක් තමයි මේක. ඉතින් ඔයා මේකම ගන්න ඕනේ නැහැ. ඔයාලට කැමති product එකක් ඔයා ගන්න. මම ඔයාලට site එක කියලා දුන්නා trending product එක හොයාගන්න කොහොමද කියලා. printers trends වලට ගිහිල්ලා හොඳ trending product එකක් හොයාගන්න. ඊට පස්සේ ඔයා Amazon එකට ඇවිල්ලා ඒක search කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මෙන්න මේ product එක ගමු $15යි. අපි මේක click කරමු. මේක click කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන උඩ get links කියලා බටන් එකක් තියෙනවා මේ තියෙන්නේ. මෙන්න මේක click කරගන්න. මේක click කරගෙන ඔයාලට පුළුවන් මේ link එක copy කරගන්න. ඉතින් මේ full link එකක් තියෙනවා, short link එකක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ short link එක ගන්න එක හොඳයි. මොකද අපිට හැමතැනම share කරන්න ලේසි මේක. මේ විදිහට copy කරගන්නවා. copy කරගෙන ඊට අමතරව මේ තියෙන photos ටික මේ ටික download කරගන්න ඔයාගේ computer එකට හරි ඔයාගේ phone එක අරගෙන මේක download කරගන්න. ඉතින් මම මුලින්ම මෙන්න මේ ටික මෙහෙම save images දීලා මගේ computer එකට මේ විදිහට download කරගන්නවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට මේ images ටික download කරගන්න. මම මේ විදිහට දැනට images දෙකක් විතර download කරගන්න ඔයාලට පෙන්වන්න අවශ්‍ය නිසා. හරි. ඊළඟට ඔයා දැන් යන්න ඕනේ තව website එකකට. ඉතින් ඔයාලට මේ link එක ඕන තැනක share කරන්න පුළුවන්. නොමිලේ ඔයාලගේ affiliate link එක share කරගන්න පුළුවන් site එකක් ගැන තමයි පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් ඊළඟට ඔයා යන්න ඕනේ printers.com එකට. ඉතින් මේ විදිහට printers එකට ඔයාට යන්න පුළුවන්. හරි. ඊළඟට ඔයාට මේ විදිහට printers එකට යන්න පුළුවන්. printers එකට ගිහලා මේ විදිහට මේක click කරගන්න. ඊළඟට ඔයාට account එකක් නැත්නම් printers එකේ ඔයාට account එකක් නැත්නම් ඔයාට account එකක් මේ විදිහට හදා ගන්න පුළුවන්. නැත්නම් මේ විදිහට automatically ඔයාගේ email එක දීලා මේකට නිකම්ම log වෙන්නත් පුළුවන්. ඔයාට බලා ගන්න පුළුවන් continue with Google දුන්නාට පස්සේ ඔයාගේ birthday එක එහෙම දීලා automatically මේකට log වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් මම දැන් printers එකෙත් account එකක් හදාගත්තා. ඊළඟට මෙන්න මෙතන next button එක click කරලා male female ඔයාට දීලා ඊළඟට මේ විදිහට select කරලා ඔයාට normally account එක හදා ගන්න පුළුවන් මේ විදිහට. මේ දේවල් නම් අපිට ලොකුවට දෙන්න අවශ්‍ය නැහැ. අපි නිකන් මේ විදිහට දාලා වශයෙන් account එක හදාගමු. මේ විදිහට ඔයාට printers account එකක් නැත්නම් අනිවාර්යෙන් printers account එකක් හදාගන්න ගොඩක් සරලයි account එක හදාගන්න එක. හරි. ඊළඟට මෙන්න මේ විදිහට profile එක click කරන්න. profile එක click කරගත්තට පස්සේ ඔයාගේ account එක ඇතුළට මේ විදිහට එනවා. ඉතින් මේ විදිහට ආවට පස්සේ මෙතන pins කියලා තියෙනවා, boards කියලා තියෙනවා. ඉතින් මෙතනදී මේ view profile කියන එක උඩට ගිහිල්ලා ඔයා කරන්න ඕනේ දේ තමයි මේ created කියලා තියෙන්නේ. මෙන්න මේක click කරලා මෙන්න මේ තියෙන create pin කියලා මෙන්න මේක click කරගන්න. මේ click කරගත්තට පස්සේ අර අපි download කරගත්ත photos ටික තියෙන්නේ. අන්න ඒක ඔයාට මෙන්න මෙතනට මේ විදිහට paste කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට paste කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී එක pinch එකක් තමයි දාන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මෙන්න මෙතන title එක දෙන්න තියෙනවා. title එක දෙන්නට දැන් ඔයාට පුළුවන් අර product එකේ title එක දෙන්න. මේ තියෙන්නේ. මෙන්න මේක ඔයාට දෙන්න පුළුවන් copy කරගෙන ඇවිල්ලා මෙන්න මේ product එකේ title එක මෙන්න මෙතනට දෙන්න. මේක ටිකක් දිග වැඩි. ඉතින් characters 100ක එකක් තමයි දෙන්න ඕනේ. ඉතින් මම මේ නිසා මෙන්න මේක ටිකක් අඩු කරගන්නවා. ඉතින් මම මෙතනට වගේ copy කරගන්න ඇවිල්ලා දෙන්න. ඉතින් ඔයාට creative title එකක් හදා ගන්න පුළුවන්. chat gpt වගේ පාවිච්චි කරලා එහෙම හදා ගන්න පුළුවන්. නැත්නම් මේ product එකේ title එකම short කරලා ගන්නත් පුළුවන්. හරි. ඊළඟට description එක දෙන්න තියෙනවා. description එක දෙන්න තැනට සාමාන්‍යයෙන් characters 800ක වගේ එකක් දෙන්න ඕනේ. ඉතින් මම මේකේ මේ ටික copy කරගන්නවා. සාමාන්‍යයෙන් මෙතනට වගේ copy කරගෙන මේකත් මම ගිහිල්ලා දානවා අර අපි description එකට. හරි. මම හිතනවා පැහැදිලි කියලා. ඊළඟට මෙන්න මෙතන links කියලා තියෙන්නේ. මේ තියෙන link කියලා. මෙන්න මෙතන තමයි අපේ affiliate link එක දාන්න ඕනේ. මම හිතනවා පැහැදිලි කියලා. ඉතින් affiliate link එක ඔයාලට ලේසියෙන් මෙහි මුඩට ගියා. මෙන්න මෙතන get link කියන එක click කරා. මේ විදිහට click කරා. මේ විදිහට get link කියන එක click කරා. මේ විදිහට ඔයාලට මේ link එක copy කරගන්න පුළුවන්. copy කරගෙන ඇවිල්ලා මෙන්න මේ printers එකේ මෙන්න මෙතන links කියන තැනට paste කරගන්න. හරි. ඊළඟ මේ board කියන තැනට එහෙම ලොකුවට දෙයක් දෙන්න අවශ්‍ය නැහැ. ඊළඟට මෙන්න මේ තියෙන්නේ tags topics කියලා. මෙන්න මෙතන ඔයා දා ගන්න ඕන trending tags. ඉතින් ඔයාගේ මේ post එක
එතකොට තමයි සාමාන්‍යයෙන් printers එකේ viral යන්නේ. ඒ කියන්නේ printers එකේ top උඩට ඇවිල්ලා පේන්නේ මෙන්න මේ හොඳ tags ටිකක් ඔයා මෙතනට දාගත්තොත්. ඉතින් tag හොයාගන්න site එකක් තියෙනවා. මම මේ site එක දැන් ඔයාලට පෙන්නන්න. ඉතින් tag හොයාගන්න site එක තමයි Blinklinks කියන්නේ. ඉතින් මෙන්න මේ site එක ඇතුලේ හොඳ keywords අපිට බලා ගන්න පුළුවන් අපේ product එකට අදාළ විදිහට. ඉතින් ඔයාලට ගොඩක් ලේසියෙන් මේකෙත් account එකක් හදා ගන්න පුළුවන්. ඉතින් මෙතන start free trial යන්න පුළුවන්. ගිහිල්ලා ඔයාලට මෙතනදී account එකක් හදා ගන්න පුළුවන්. ඉතින් මේ site එකත් account එකක් හදාගන්න එක ගොඩක් ලේසි. මෙතන නම දෙන්න දෙනවා, email address එක දීලා password එක දීලා ඔයාලට automatic log වෙන්න තමයි තියෙන්නේ. මම ඒ ටික දීලා ඔයාලට පෙන්නන්නම් කොහොමද අපි tags හොයාගන්නේ කියලා. හරි, මේ විදිහට මම අර අහලා තිබ්බ විස්තර ටික දුන්නාට පස්සේ අපි email එකට පොඩි verification code එකක් හරි link එකක් හරි එනවා. අපි click කරමු. ඉතින් මේ විදිහට මම email එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මට ඇවිල්ලා තියෙනවා verification email address කියලා තැනක්. ඉතින් මම මේක click කරගන්නවා. click කරගත්තට පස්සේ ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් අපි අර site එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් trending keyword එකක් විදිහට nails කියන එක අපි ඇවිල්ලා තියෙනවා. මේ විදිහට මේක click කරගන්නවා මම. මේ click කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ කොච්චර volume එකක් තියෙනවද. කියන්නේ මේ nails කියන එකට කොච්චර followers ප්‍රමාණයක් ඉන්නවද, කොච්චර ප්‍රමාණයක් මේකට කැමතිද වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේකට අදාළ keywords ඔයාලට මේ විදිහට ඕන තරම් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වගේ ටිකක් copy කරන් ගිහිලා අතන්ට දෙන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මෙන්න මේ set එක copy කරන් ගත්තත් කමක් නැහැ. ඉතින් copy button එක මේ click කරගන්න. click කරලා ඔයාලා printers එකට නැවත පාරක් ගිහිල්ලා ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට මේ keywords ටික මෙන්න මෙතන paste කරගන්න. මං හිතනවා පැහැදිලි කියලා. ඉතින් හරි, ඊළඟට මේ විදිහට paste කරගත්තාට පස්සේ අපිට මෙතනින් publish කරන්න පුළුවන්. මේ විදිහට මම publish button එක click කරනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් automatically ඔන්න දැන් අපේ post එක publish වුණා. ඉතින් මේ විදිහට තමයි සාමාන්‍යයෙන් අපි අපේ link එකක් අපි මේ විදිහට printers එකේ publish කරන්නේ අපේ affiliate link එකක් post එකකට දාලා. හරි, ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට printers එකේ අපේ product එක list වෙලා තියෙනවා. ඉතින් කවුරු හරි මේ අපේ photo එක දැකලා මෙන්න මේ විදිහට මෙතන මේ link එක click කරලා ගිහිල්ලා මේ product එක buy කරොත් අනිවාර්යයෙන්ම මේකේ commission එක අපේ Amazon associate dashboard එකට එනවා. ඉතින් මේ විදිහට තමයි අපි Amazon එක හරහා අපේ products sell කරලා ඒ හරහා income එකක් ගන්න. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් affiliate link පාවිච්චි කරලා ලොකු ආදායමක් ගන්න. ඉතින් ඔයාලට මේ වගේ එකක් විතරක් නෙමෙයි products ඕන තරම් ඔයාලට මේ printers එකේ දාලා sell කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි වැඩේ වෙන්නේ. දැන් බලමු payment method එකක් කොහොමද අපි Amazon associate site එකට අපි add කරගන්න කියලා. ඉතින් හරි, ඔන්න දැන් අපි බලමු කොහොමද payment method එකක් හරියට add කරගන්න කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා ඉරි කැලි තුනක්. මේක click කරගත්තට පස්සේ ඔයාලට මේ account කියන එක ඇතුළට ගියාට පස්සේ account settings කියලා එකක් බලා ගන්න පුළුවන්. මේකට යන්න. මේකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා change payment method කියලා තැන. මේක click කරගන්න. ඊට පස්සේ ඒක click කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනදී අපිට බලා ගන්න තියෙනවා add payment method කියලා තැන. ඉතින් මේක click කරගන්න add bank account කියන එක. ඉතින් මේ click කරගෙන ඔයා මෙතනදී දෙන්න ඕනේ ඔයාගේ Payoneer එකේ විස්තර ටික. ඉතින් Payoneer එකේ විස්තර ටික දෙන විදිය මම පැහැදිලි කරන්නම්. ඉතින් ඔයාගේ Payoneer account එකට ගිහලා මෙන්න මෙතන මේක click කරගන්න. click කරගෙන මෙන්න මෙතන තියෙනවා received accounts කියලා තැනක්. මේකට යන්න. මේකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලයට ආවට පස්සේ මෙන්න මෙතන තියෙනවා USA කියලා තැන. මෙන්න මේක click කරගන්න. මේක click කරගත්තට පස්සේ ඔයාගේ Payoneer account එකේ bank details ටික එනවා. ඒ ටික ඔයා නැවත පාරක් Amazon එකේ ගිහිල්ලා මෙන්න මේ හිස්තැන් ටිකට fill කරගන්න. ඉතින් ඔයාට ලේසියෙන් මේ ටික fill කරගන්න පුළුවන්. ඔයාගේ Payoneer එකේ තියෙන විස්තර ටික තමයි ඔයා මෙන්න මෙතන fill කරගන්න ඕනේ. හරි, මං හිතනවා ඔයාට දැන් payment method එකක් add කරගන්න විදිය ගැනත් හොඳට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් මොන හරි වීඩියෝ එකේ ගැටලු මොන හරි තියෙනවා ඔයාලට පුළුවන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක මං හිතනවා ඔයාලට ගොඩක් දුරට පැහැදිලි කියලා. නොතේරෙන තැනක් තියෙනවා වීඩියෝ එක ආපස්සට අරන් ඔයාලට පුළුවන් නැවත ඒ කොටස් ටික බලලා වීඩියෝ එක ගැන අයිඩියා එකක් ගන්න. හරි, මං හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට ගොඩක් දුරට පැහැදිලි වෙන්නේ නැති කියලා. නොතේරෙන මොන හරිම දෙයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් පහලින් කමෙන්ට් එකක් දාලා මගෙන් අහන්න. මම පුළුවන් විදිහට ඔයාලට රිප්ලයි කරනවා. ඉතින් මේ වගේ වීඩියෝස් ගොඩක් මම මගේ YouTube channel එකේ කරලා තිනවා. ඔයාලට අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන් සාර්ථක ක්‍රම ගොඩක් ගැන මම වීඩියෝස් මගේ YouTube channel එකේ කරලා තිනවා. ඉතින් ඔයාලට එකින් එක ගිහලා පිළිවෙලට බලන්න පුළුවන්. ඉතින් තව දෙයක් මතක් කරන්න ඕන අපේ WhatsApp channel එකේ link එක මම description එකේ දාලා තිනවා. ඔයාලට පුළුවන්
පුළුවන් WhatsApp channel එකට join වෙන්න. මේකට join වෙලා අපේ updates වගේ දේවල් ඉක්මනින්ම ඔයාලට ගන්න පුළුවන්. පහළ link එක දාලා තියෙනවා. ඒ වගේම තමයි මේ website වල links හැම link එකක් ගැන විස්තර මම description එකේ සහ පළවෙනි comment එකේ දාලා තියන්නම්. ඔයාලට එතකොට ලේසියෙන්ම ගිහලා අවශ්‍ය website වලට ගිහලා ඔයාලට මම වීඩියෝ එකේ පැහැදිලි කරපු දේවල් පිළිවෙලට කරගන්න පුළුවන්. එහෙනම් අදට මම ගිහිල්ලා එන්න මේ වගේම වැදගත් වීඩියෝ එකකින් අපි ඊළඟ දවසෙත් හම්බ වෙමු. එතකන් හැමෝටම සුබ දවසක්. හැමෝම පරිස්සමින් ඉන්න. I got a lot of shit to say, so I'ma do this every day. I'll be writing things until I'm fucking buried in my grave. 6 feet deep under, but my body won't decay. Cause my messages are timeless, so they'll put them on display, oh yeah.